ආයුබෝවන්. ඔයත් පළවෙනි ගුවන් ගමනට බෑග් පැක් කරනවා නම් මේ වීඩියෝ එකත් බලලා අයිඩියා එකක් ගන්න. ඉතින් ෆ්ලයිට් එකේ අරන් යන බෑග් ගැන අපි කලින් වීඩියෝ එකේදී කතා කළා. අපි ඉස්සෙල්ලාම බලමු චෙකින් බෑග් එක පැක් කරද්දී දාන්න පුළුවන් දේවල් සහ බැරි දේවල් ගැන. ඉතින් මේ චෙකින් බෑග් එකට සාමාන්‍යයෙන් අපි දිනපතා පාවිච්චියට ගන්න ඕනම දෙයක් දාන්න පුළුවන්. හැබැයි අපිට මේ බෑග් එකේ ලිතියම් බැටරි තියෙන කිසිම දෙයක් අරන් යන්න බෑ. ඒ කියන්නේ රීචාර්ජ් කරන බැටරි සහිත දේවල් දාන්න තහනම්. පවර් බැංක්, රීචාර්ජබල් ටෝච්, e-සිගරට් වගේ දේවල් මේ චෙකින් බෑග් එකේ දාන්න තහනම් ගණයට අයත් වෙනවා. ඒ වගේමයි ඉලෙක්ට්‍රොනික දත්බුරුසු වගේ පොඩි බැටරියක් සහිත දේවල් පවා මේ බෑග් එකට දාන එකෙන් වළකින්න. ඉතින් ඔයා මේ චෙකින් වෙන වෙලාවට එයාලයින් එකෙන් ගොඩක් වෙලාවට මේක අහනවා. ඔයා ලිතියම් බැටරියක් තියෙන දෙයක් චෙකින් ලගේජ් එකේ පැක් කරලා එයාලයින් එකට බැටරි නැහැ කියලා බොරුවක් කිව්වොත් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි ෆ්ලයිට් එකට ගොඩ වෙන්න කලින් බෑග් එකේ බැටරි තියෙනවා කියලා සිකියුරිටිලා දැනගත්තොත් ආපහු අපිට කතා කරලා බෑග් එක අරින්න කියනවා. එහෙමත් නැත්නම් ඔයා ඕල්රෙඩි ෆ්ලයිට් එකට නැගලා හිටියොත් එයාලා මේ බැටරි තියෙන උපකරණ අයින් කරන්න පුළුවන්. සමහර විට ඔයාගේ බැටරි තියෙන කැමරාවක් වගේ දෙයක් උනත් අයින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ෆ්ලයිට් එක ඩිලේ වෙන්න උනත් පුළුවන්. එයාලට ඉක්මනට බැටරි අයින් කරන්න බැරි වුණොත් ඊළඟ ෆ්ලයිට් එකෙන් ඔයාගේ බෑග් එක එවන්නත් පුළුවන්. ඒ හින්දා මේ රීචාර්ජබල් බැටරි චෙකින් ලගේජ් එකට දාන්න හිතන්නවත් එපා. ඒ වගේමයි අපිට මේ බැටරි හංගලා දාන්නත් බෑ. ඇතුළේදී ඔටෝම ස්කෑන් මැෂින් වලට අහු වෙනවා. ඒ හින්දා මේ ලිතියම් බැටරි තියෙන දේවල් හෑන්ඩ් ලගේජ් එකේ අරන් යන්න. ඒ කියන්නේ කැබින් බෑග් වලට දාන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රීචාර්ජබල් ලිතියම් බැටරි මේ චෙකින් බෑග් එකට දාන්න බැරි හේතුව තමයි චෙකින් ලගේජ් තියෙන කොටසේ ගිනි අවදානම අඩු කරන එක. මොකද මේ ලිතියම් බැටරි කියන්නේ ගොඩක් ගිනි ගන්න සුළු ද්‍රව්‍යයක්. මොකද මේ ලැගේජ් තියෙන කෑල්ල පිහිටලා තියෙන්නේ ගුවන් යානයේ යට කොටස. ගිනි ගත්තත් පේන්නේ නැහැ. ගින්න විශාල වෙනකන් අපිට හොයාගන්න අමාරුයි. හැබැයි හෑන්ඩ් ලැගේජ් එකේ අපිට පේන තැනක තියෙන හින්දා ගිනි ගැනීමක් මැඩ පවත්වා ගන්න පුළුවන් ඉක්මනට. මෙතනදී කියන්න ඕනේ ලිතියම් බැටරි තමයි මේ ගණයට අයත් වෙන්නේ. රීචාර්ජ් කරන්නේ නැති ඩ්‍රයි බැටරි. එහෙමත් නැත්නම් අපි වියලි කෝෂ කියලා කියන්නේ ඔරලෝසු වලට එහෙම දාන්නේ. ඒ වගේ දේවල් සීල් පැක් එකක තියෙනවා නම් ඒවට ප්‍රශ්නයක් වෙන්නේ නැතුව ලැගේජ් එකේ අරන් යන්න පුළුවන්. මීට අමතරව වෙඩි බෙහෙත්, පුපුරන ද්‍රව්‍ය, පෙට්‍රල් වගේ ගිනි ගන්න සුළු දේවල් වුණත් අපිට අරන් යන්න තහනම්. ඒ වගේමයි අවි ආයුධ අරන් යන්න කොහොමදවත් බෑ. හැබැයි පොඩි පිහි කතුරු වගේ දේවල් මේ චෙකින් බෑග් එකේ අරන් යන්න පුළුවන්. පැක් කරපු කෑම වර්ග, සබන්, ෂැම්පු, දත් බෙහෙත්, බොඩි ස්ප්‍රේ, පර්ෆියුම්, ඇඳුම්, සපත්තු, බීම වර්ග, බිස්කට්, කුකින් ඔයිල්, ඔලිව් ඔයිල් වගේ දේවල් ප්‍රශ්නයක් නැතුව මේ චෙකින් බෑග් එකට දාන්න පුළුවන්. ඊට පස්සේ කැරියෝන් එහෙමත් නැත්නම් හෑන්ඩ් ලැගේජ් එක ගැන අපි කතා කළොත් මේකේ අරන් යන දේවල් ගැනත් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. කතුරු, ගෑරුප්පු වගේ දේවල් වල ඉඳන් කිසිම උල් හෝ තියුණු දෙයක් මේ කැබින් බෑග් වල ගෙනියන්න දෙන්නේ නැහැ. ඒ වගේමයි තුවක්කු කොහොමටවත් ගෙනියන්න බෑ කිසිම බෑග් එකක. හැබැයි මේ කැබින් බෑග් වල අඩුම සෙල්ලම් තුවක්කුවක්වත් අරන් යන්න බෑ. තුවක්කුවක හැඩය ගත්ත හෙයා ඩ්‍රයර් වගේ දේවල් උනත් මේ කැබින් බෑග් වලට දානකොට අනිවාර්යයෙන්ම අපිට බෑග් ගැරලා පෙන්වන්න වෙනවා කියලා මතක තියාගන්න. ඒ හින්දා ඒවා චෙකින් බෑග් එකට දාන්න පුළුවන්. ඒ වගේමයි මේ කැබින් බෑග් වල දියර වර්ග අරන් යන්න පුළුවන් සීමාවක් තියෙනවා. මිලිලීටර් 100 බැගින් වූ බෝතල් වල දාලා ලීටරයක් වෙනකන් අරන් යන්න පුළුවන්. ඒ කියන්නේ මිලිලීටර් 100 බෝතල් 10ක් අරන් යන්න පුළුවන්. හැබැයි හොඳට සීල් කරලා තියෙන්න ඕනේ. මේ දියර වර්ග සහිත බෝතල් උපරිම 10යි. ඒ 10 අනිවාර්යයෙන්ම ක්ලියර් සිප්ලොක් බෑග් එකක දාලා සීල් කරලා තියෙන්න ඕනේ. ඒ හින්දා දියර වර්ග කැබින් බෑග් වලට වඩා චෙකින් බෑග් එකේ අරන් යන එක තමයි හොඳ. හැබැයි ඇසිඩ් වර්ග, ගෑස් හෝ ගිනි ගන්න සුළු දේවල්, වසවිස වගේ දියර අරන් යන්න තහනම්. ඉතින් මේ කැබින් බෑග් කියන්නේ අපි හැමෝම දන්නවා අපේ හෑන්ඩ් ලැගේජ් එකත් මේ කැබින් බෑග් වලට අයිති වෙනවා. කැබින් එක ඇතුළට අපි අරන් යන ඒවා. එහෙමත් නැත්නම් ගුවන් යානයේ ඇතුළට අරන් යන බෑග් වලට තමයි කැබින් බෑග් කියන්නේ. මේ කැබින් බෑග් එක ගොඩක්ම වෙලාවට අපේ ඇඳුම් වගේ දේවල් අරන් යන්න තමයි සුදුසුම. මේ බෑග් එකට ලැප්ටොප් එකක් දාන්න පුළුවන්. ඒත් චෙකින් වලදී අනිවාර්යයෙන්ම එළියට අරන් පෙන්නන්න ඕනේ. හෑන්ඩ් ලැගේජ් එක හැරුණාම අපිට ලැප්ටොප් එක වෙනම බෑග් එකක උනත් අරන් යන්න පුළුවන්. එතකොට ඒක පර්සනල් අයිටම් විදිහට සලකනවා. ඒ කියන්නේ කිලෝ 7 හෑන්ඩ් ලැගේජ් එකට අමතරව තව ලැප්ටොප් බෑග් එකක් අරන් යන්න පුළුවන්. ඒ වගේමයි මේ පර්සනල් අයිටම් විදිහට පර්ස් එකක්, හෑන්ඩ් බෑග්, ඩොකියුමන්ට් බෑග්, කුඩයක්, හැරමිටියක්, කිහිලිකරු, බ්ලැන්කට් එකක්, ජැකට් එකක් වගේ දේවල් උනත් අරන් යන්න පුළුවන්. ඒ ඕනෙම පර්සනල් අයිටම් එකක් සීට් එකේ යටින් තියන්න පුළුවන්.
කුඩ අරන් යනකොට අග උල් සහිත කුඩයක් නම් සමහර විට ඒක ඇතුළට ගෙනියන්න නොදෙන්න පුළුවන්. ඒ හින්දා ඒ ගැනත් ටිකක් සැලකිලිමත් වෙන්න. චෙකින් එක ඉවර වෙලා අපි ඩියුටි ෆ්‍රී එකෙන් ගන්න බඩු අපිට ෆ්ලයිට් එක ඇතුළට අරන් යන්න පුළුවන්. ඒවා වෙනම බෑග් වලට දාලා සීට් එක යටින් තියන්න පුළුවන්. හැබැයි මේ බඩු ගන්න බිල් එකක් අනිවාර්යයෙන්ම ළඟ තියාගන්න. බෙහෙත් වගේ දේවල් ප්‍රශ්නයක් නැතුව ගෙනියන්න පුළුවන් චෙකින් බෑග් එකේ. ඒත් අපිට ළඟ තියාගන්න අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග ෆ්ලයිට් එක ඇතුළට අරන් යන්න පුළුවන්. සමහර විට සැක සහිත බෙහෙතක් නම් වෛද්‍ය නිර්දේශයක් වගේ දෙයක් සඳහන් වෙන දෙයක් ඉදිරිපත් කරන්න වෙන්නත් වෙන අවස්ථා තියෙනවා. ඒ හින්දා ලෑස්ති වෙලා යන්න. ඉතින් අද වීඩියෝ එක සාරාංශයක් විදිහට කිව්වොත් චෙකින් බෑග් එකේ ඔයාලට දිනපතා පාවිච්චි කරන ඕනම දෙයක් අරන් යන්න පුළුවන්. අවි ආයුධ සහ ලිතියම් බැටරි වගේ දේවල් තමයි ඒකට දාන්න බැරි. ඒ වගේමයි හෑන්ඩ් ලැගේජ් එකේ ගොඩක් වෙලාවට ඔයාලගේ ඇඳුම් වගේ දේවල් දාන්න පුළුවන්. හැබැයි උල් සහිත ආයුධ වසවිස වගේ දේවල් සහ දියර වර්ග අරන් යද්දි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් මම මේ පොදුවේ ෆ්ලයිට් එකක අරන් යන්න පුළුවන් දේවල් තමයි ඉදිරිපත් කළේ. හැම වෙලාවෙම තමන්ගේ බෑග් පැක් කරද්දි බෑග් වල බර සීමාව සයිස් එක වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. ගෙනියන දේවල් සමහර වෙලාවට එයාලයින් එක අනුව වෙනස් වෙන වෙලාවලුත් තියෙනවා. ඒ ගැන හරියටම එයාලයින් එකේ වෙබ්සයිට් එකට ගියහම ඒකේ සඳහන් වෙන දේවල් වලින් දැනගන්න පුළුවන්. ඉතින් දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට.